ආයිබෝවන් ඔයාලා හැමදෙනාටම. ඉතින් අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ නික්ම යාම පොතේ 12 වෙනි ඡේදයේ ඉඳලා. 12 වෙනි පරිච්ඡේදය පාස්කු මංගල්‍යය. සමිදානන් වහන්සේ මිස්ර දේශයේදී මෝසෙස් සහ ආරෝන්ට කතා කොට මෙසේ වදාළසේක. මේ මාසය හැම මාසවලටම මුල් මාසය විය යුතුය. අවුරුද්දේ පළමුවන මාසයද විය යුතුය. නුඹලා මුළු ඊශ්‍රායල් ජනතාව අමතා මෙසේ නිවේදනය කළ යුතුය. මේ මාසේ දසවන දින හැම මිනිසෙක්ම එක් ගෙදරකට බැටළු පැටවකු බැගින් පවුලකට බැටළු පැටවකු සපයා ගත යුතුය. යම් ගෙදරක වැසියන්ට එක බැටළු පැටවකු වැඩි නම් ඔවුන් අසල්වැසි ගෙදර අයගේ සංඛ්‍යාව අනුව ඊට හවුල් කර ගත යුතුය. බැටළු පැටවා අනුභව කරන්නන්ගේ ගණන ගැනිය යුත්තේ එක එක්කෙනා අනුභව කරන ප්‍රමාණය අනුවය. නුඹලා ගන්නා බැටළු පැටවා කැලැල් රහිත අවුරුද්දක් වයස ඇති පිරිමි සතකු විය යුතුය. තවද බැටළුවන් හෝ එළුවන් අතරින් එවැනි එකෙකු තෝරා ගත හැකිය. එම මාසයේම 14 වන දින දක්වා ඌ තබාගෙන එදින හවස රැස්වන මුළු ඊශ්‍රායල් ජනතාව ඌ මැරිය යුතුය. ඉන්පසු උගේ ලෙයින් ටිකක් රැගෙන බැටළු පැටවා අනුභව කරන අයගේ ගෙදර දොරේ උළුවහු කණු දෙකේද උළුවස්සේ උඩලීයේද තැවරිය යුතුය. එම රාත්‍රියේදී උගේ මාංශ අනුභව කළ යුතුය. ඒ අනුභව කළ යුත්තේ මදගින්නේ පුළුස්සා නුමුහුන් රොටි හා තිත්ත පලා සමගය. ඉන් කිසිවක් අමුවෙන් හෝ වතුරෙන් තම්බා හෝ නොකෑ යුතුය. උගේ හිස, කකුල්, බොකු හා මාංශ මදගින්නේ බදින්නට උවමනාය. උදය කාලය දක්වා ඉන් කිසිවෙක් ඉතුරු නොකළ යුතුය. උදය කාලය දක්වා යමක් ඉතිරි වී නම් එය ගින්නෙන් පුළුස්සා දැමිය යුතුය. තවද නුඹ එය අනුභව කළ යුත්තේ මෙසේය. ඉඟපටිය බැඳ පාවහන්ලා සැරයටිය ගෙන එය ලහි ලහියේ අනුභව කළ යුතුය. මන්ද ඒ සමිදානන් වහන්සේ වන මාහට පවත්වන පාස්කුව බැවිනි. එදින රාත්‍රියේ මම මිස්ර දේශය මැදින් ගොස් එහි මිනිසුන්ගේ හා මෘගයන්ගේ කුළුඳුන්ට පහර දෙමි. තවද මිසරයේ දෙවි දේවතාවුන් සියල්ලන්ට දඬුවම් පමුණුවමි. මම සමිදානන් වහන්සේය. නුඹලා සිටින ගෙවල් මත තවරා ඇති ලේ නුඹලා ඒවායේ සිටින බවට ලකුණක් වන්නේය. මම ලේ දකින විට නුඹලා පසු කර යන්නෙමි. මිස්ර දේශයට මා පහර දෙන විට ඒ මාරක දඬුවම නුඹලා වෙත නොපෙනෙනු ඇත. මේ දවස නුඹලාට අනුස්මරණ දිනයක් ලෙසද සමිදානන් වහන්සේ වන මාහට මංගලෝත්සවයක් දිනයක් ලෙසද පැවැත්විය යුතුය. තවද මතු සියලු පරම්පරාවල ඒ සදහටම මංගල දිනයක් සේ පැවැත්වීමට නියෝගයක් පැනවිය යුතුය. නුමුහුන් පූප මංගල්‍යය. සත්දිනක් නුඹලා නුමුහුන් පූප අනුභව කළ යුතුය. පළමු වන දින නුඹලාගේ ගෙවලින් මුහුන් ඉවත් කළ යුතුය. පළමු වන දින සිට 7 වන දින දක්වා යමෙක් මුහුන් පූප අනුභව කරන්නේද ඒ තැනැත්තා ඊශ්‍රායල් ජනයා වෙතින් නෙරපා දමනු ලැබේ. පළමු වන දිනෙහිද 7 වන දිනෙහිද ආගමික රැස්වීමක් පැවැත්විය යුතුය. එම දිනවල හැම දෙනාම කෑම පිළියෙල කිරීම හැර අන් කිසි වැඩක් නොකළ යුතුය. තවද නුඹලා මේ නුමුහුන් පූප මංගල්‍යය පැවැත්විය යුත්තේ මා නුඹලාගේ කණ්ඩායම් මිස්ර දේශයෙන් පිටතට ගෙනාවේ මෙවැනි දිනයක බැවිනි. එබැවින් නුඹලාගේ හැම පරම්පරාවක් තුළම
මේ දිනය මංගල්‍යයක් මෙන් පැවැත්වීමට සදහටම නියෝගයක් පැනවිය යුතුය. පළමු වන මාසේ 14 වන දින සවස පටන් 21 වන දින හවස දක්වා නුඹලා නොමුහුන් පූප අනුභව කළ යුතුය. නුඹලාගේ ගෙවල් දින 7ක්ම මුහුන් නොතිබිය යුතුය. යමකු මුහුන් මුසු යමක් අනුභව කළහොත් ඔහු විදේශිකයෙක් වේවා. ස්වදේශිකයෙක් වේවා. ඔහු ඊශ්‍රායෙල් ජනතාව කෙරෙන් නෙරපා දමනු ලැබේ. මුහුන් මුසු කිසිවක් නුඹලා අනුභව නොකළ යුතු බැවින් ගෙවල් සියල්ලෙහිම නුඹලා නොමුහුන් පූප අනුභව කළ යුතුය. පාස්කු මංගල්‍යය පිළිබඳව විධි විධාන. එවිට මෝසෙස් ඊශ්‍රායෙල් ජනතාවගේ ප්‍රජාමූලිකයන් කැඳවා ඔවුන්ට කතා කොට ඔබ ගොස් ඔබේ පවුල්වලට ප්‍රමාණ වන පැටළු පැටවකු බැගින් තෝරාගෙන එම පාස්කු පැටළු පටුවා මරන්න. ඉන්පසු හිසොප් කිනිත්තක් ගෙන තලියේ ඇති ලේවල එය ගල්වා උළුවස්සේ උඩලියේ හා දෙපස කණු දෙකෙහි තලියේ ඇති ලේ තවරන්න. උදය වන තෙක් ඔබගෙන් කිසිවකු තම ගෙයි දොරින් පිටතට නොයා යුතුය. මන්ද සමිඳානන් වහන්සේ මිසරයට පහර දීමට දේශය මැදින් යන සේක. මෙසේ යද්දී උළුවස්සේ උඩලියේ හා දෙපස කණුවල ලේ උන්වහන්සේ දකින විට එම දොර පසුකොට ගොස් ඔබ මැරීමට මාරක දූතයාට ඔබගේ ගෙවලට ඇතුළු වීමට ඉඩ නොදෙන සේක. තවද ඔබ මේ පිළිවෙත ඔබටත් ඔබේ දරුවන්ටත් සදහටම දුන් නියෝගයක් වශයෙන් පිළිපැදිය යුතුය. සමිදානන් වහන්සේ පොරොන්දු පරිදි උන්වහන්සේ ඔබට දෙන්න යන දේශයට ඔබ පැමිණි විට එහිදීදීත් මේ පිළිවෙත පැවැත්විය යුතුය. මේ පිළිවෙතේ තේරුම කුමක්ද කියා ඔබේ දරුවන් ඔබේ අසන විට මේ නම් සමිදානන් වහන්සේගේ පාස්කු පූජාවය. උන්වහන්සේ මිසරයට පහර දෙන විට උන්වහන්සේ මිසර දේශයෙන් ඊශ්‍රායෙල් ජනයා ගෙවල් පසුකොට ගොස් අපගේ ගෙවල් මිදූ සේක්‍යයි කිව යුතුයයි පැවසීය. එවිට සෙනගද හිස නමා වැන්දෝය. ඊශ්‍රායෙල් ජනයාද පිටත්ව ගොස් සමිදානන් වහන්සේ මෝසෙස්ට හා ආරෝන්ට වදාළ පරිදි කළහ. දසවන වසංගතය කුළුඳුළුන් මැරීම. ඉන්පසු මධ්‍යම රාත්‍රියේදී සමිදානන් වහන්සේ සිහසුන් අරා සිටි පාරාවෝගේ කුළුඳුලා පටන් සිරගේ සිටි සිරකරුවාගේ කුළුඳුලා දක්වා මිස්ර දේශයේ වසන කුළුඳුලන් සියල්ලන්ට සහ මුර්ගයන්ගේ කුළුඳුලුන්ට පහර දුන්සේක. පාරාවෝද ඔහුගේ නිලධාරීහුද මිසරවාසී සියල්ලෝද රාත්‍රියේ අවදි වූහ. මිසරේ මහා අඳෝනාවකි. මල අයෙකු නැති ගෙයක් නොවීය. එවිට පාරාවෝ රාත්‍රියේම මෝසෙස් සහ ආරෝන් කැඳවා නුඹලා සහ ඊශ්‍රායෙල් ජනයා නැගිට මාගේ සෙනග කෙරෙන් පලා ගොස් නුඹලා කී පරිදි සමිදානන් වහන්සේට නමස්කාර කරන්න. තවද නුඹලා කිව් පරිදි නුඹේ එළු බැටළු ගව පට්ටිද රැගෙන යන්න. මටද ආශිර්වාද කරන්නැයි කීය. නැතහොත් අප හැම දෙනම මැරෙන්නට පුළුවන්නැයි කියමින් මිසර වැසියෝ ඊශ්‍රායෙල් ජනයාට වහා රටින් පිටවන ලෙස බල කළහ. එවිට සෙනග ඇනූ පිටි පිපෙන්නට කලින් ගෙන තමන්ගේ පිටි අනන හට්ටිද තම ඇඳුම් වල ඔතාගෙන කරේ තබා ගත්හ. ඊශ්‍රායෙල් ජනයා මෝසෙස් කී ලෙස කරමින් මිසර වැසියන්ගෙන් රන් රිදී ආභරණ හා ඇඳුම් පැළඳුම් ඉල්ලා ගත්හ. සමිදානන් වහන්සේ මිසර වැසියන්ගෙන් තම සෙනගට අනුග්‍රහය ලබා දුන් හෙයින් ඔවුහු ඉල්ලූ දේ දුන්හ. මෙලෙස ඊශ්‍රායෙල් ජනයා මිසර වැසියන්ගේ වස්තුව කොල්ලගා ගත්හ. ඊශ්‍රායෙල් ජනයා නික්ම යාම. ඉන්පසු ඊශ්‍රායෙල් ජනයා රාමසේස් නුවර සිට සුකෝත් දක්වා ගමන් කළහ. දරුවන් හා ස්ත්‍රීන් හැර පයින් ගිය පුරුෂයෝ 6,00,000ක් පමණ වූහ. තවද නානාවිධ විශාල සෙනගක්ද ඔවුන්ට එකතු වී ගමන් ගත්හ. එළු බැටළු හා ගව පට්ටිද සත්තු සිව්පාවෝද විශාල ගණනක් රංචු පිටින් ගියහ. ඔවුහු මිසර දේශයෙන් පිටත්ව ගෙනා
ඇනෝ නොමුහුන් පිටිවලින් රොට පිලිසූහ. මිසරයෙන් ඔවුන් නෙරපා දැමූ විට පමාවීමට ඉඩක් නොතිබුණු බැවින් මුහුන් දමා ඇනූ පිටි ඔවුන් සතු නොවීය. තවද කිසි ආහාරයක් පිළිහෙල කර ගැනීමටද ඔවුන්ට නොහැකි විය. ඊශ්‍රායල් ජනයා මිස්ර දේශයේ පදිංචි වී සිටි මුළු කාලය අවුරුදු 430ක් විය. මෙසේ අවුරුදු 430ක් අවසන් වූ දිනේදීම සමිදානන් වහන්සේ සියලු සේනාවෝ මිස්ර දේශයෙන් නික්ම ගියෝය. ඒ රාත්‍රියෙහි ඔවුන් මිස්ර දේශින් පිටරට ගෙනනු පිණිස සමිදානන් වහන්සේ අවදිව සිටි බැවින් සෑම පරම්පරාවකම මුළු ඊශ්‍රායල් ජනයා සමිදානන් වහන්සේගේ ගෞරවය පිණිස අවදිව සිට අනුස්මරණය කළ යුතු රාත්‍රිය මෙය වේ. පාස්කු මංගල්‍ය පිළිබඳ නොයෝග. තව සමිදානන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කතා කොට මෙසේ වදාළසේක. පාස්කුව පිළිබඳව නියෝගය මෙයය. කිසිම විදේශිකයෙකු එයින් අනුභව නොකළ යුතුය. එහෙත් නුඹ මිලදීගත් වහලෙක් සිටිනම් නුඹ ඔහු චර්මච්ඡේදනය කළ පසු ඔහුට ඒ අනුභව කළ හැක. එහෙත් විදේශිකයෙකු හෝ කුලියටගත් වහලෙකු හෝ ඒ අනුභව නොකළ යුතුය. තවද මස්වලින් කිසිවක් ගෙයින් පිටතට ගෙන නොගොස් එක ගෙදරකදීම එය අනුභව කළ යුතුය. ඇරත් බැටළුවාගේ එක ඇටයක්වත් නොකැඩිය යුතුය. තවද මුළු ඊශ්‍රායල් ජනතාවම පාස්කුව පැවැත්විය යුතුය. එහෙත් නුඹ සමග වසන විදේශිකයෙක් සමිදානන් වහන්සේගේ නමින් පාස්කුව සිදු කිරීමට කැමැත්තේ නම් ඔහු සතු සියලු පිරිමි චර්මච්ඡේදනය ලැබිය යුත්තෝය. එවිට නුඹ සමග එකතු වී ඔහුට පාස්කුව පැවැත්විය හැකිය. තවද එවැන්නකු ස්වදේශිකයෙකු මෙන් සැලකිය යුතුය. එහෙත් අචර්මච්ඡේදිත කෙනෙක් නම් පාස්කුව අනුභව නොකළ යුතුය. ස්වදේශිකයාටත් නුඹ සමග වසන විදේශිකයාටත් එකම නීතියක් බලපාන්නේය. සමිදානන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට අණදුන් පරිදි මුළු ඊශ්‍රායල් ජනයා එලෙස ඉටු කළහ. තවද ඒ දවසේදීම සමිදානන් වහන්සේ ඊශ්‍රායල් ජනතාව ඔවුන්ගේ සේනා 90 මිස්ර දේශයෙන් පිටතට ගෙන ආසේක. 13 වෙනි පරිච්ඡේදය කුළුඳුළුන් කැප කිරීම. සමිදානන් වහන්සේ මෝසෙස්ට කතා කොට ඊශ්‍රායල් ජනයා අතර මව්කුසෙන් බිහිවන සියලු කුළුඳුළුන් මට කැප කරන්න. මනුෂ්‍යයන් අතර වේවා මෘගයන් අතර වේවා එවැන්නන් මට අයිතියයි වදාළසේක. නුමුහුන් පූප මංගල්‍යය. මෝසෙස් සෙනඟට කතා කොට මෙසේ කීය. ඔබ වහල්කමේ නිවාසය වූ මිසරයෙන් පිටතට පැමිණ මේ දවස සිහි කරන්න. මන්ද සමිදානන් වහන්සේ සිය බාහු බලයෙන් ඔබ එතනින් පිටතට ගෙනාහෙයිනි. එබැවින් ඔබ මුහුන් පූප නොකෑ යුතුය. ඔබ ආබ්බිනම් මාසේ මේ දවසේ මිසරයෙන් නික්ම ආවහුය. තවද සමිදානන් වහන්සේ ඔබට දෙන පිණිස ඔබේ පියවරුන්ට දිවුරුම් දුන් කිරෙන් හා මීපැණියෙන් ඉතිරෙන දේශයක් වන කානානීයවරුන්ගේද හිත්තීවරුන්ගේ සහ අමෝරිවරුන්ගේද හිචිවරුන්ගේ සහ ජෙබුසිවරුන්ගේද දේශයට උන්වහන්සේ ඔබ පැමිණෙන කල මේ මාසයේදී මේ පිළිවෙත පවත්වන්න. දවස් 7ක් තුල ඔබ නුමුහුන් පූප අනුභව කළ පසු 7 වන දින සමිදානන් වහන්සේට මංගල්‍යයක් පැවැත්විය යුතුය. දවස් 7ක්ම නුමුහුන් පූප අනුභව කළ යුතුය. ඔබ ළඟ මුහුන් පූප නොතිබිය යුතුය. තවද මුළු දේශයේම පවා මුහුන් නොතිබිය යුතුය. හැරත් මා මෙසේ කරන්නේ මා මිස්ර දේශෙන් පිටරට පැමිණි විට සමිදානන් වහන්සේ මට ඉටු කර දුන් දේ නිසායයි ඔබ ඒ දවසේදී ඔබේ පුතුහට විස්තර කළ යුතුය. තවද සමිදානන් වහන්සේගේ මේ නීතිය ගැන නිතරම කතා කරන පිණිස මේ පිළිවෙත ඔබට ඔබ අත ලකුණක් මෙන්ද නළල මත සිහිවීමේ ලකුණක් මෙන්ද විය යුතුය. මන්ද සමිදානන් වහන්සේ සිය බාහුබලය පාමින්
ඔබ මිසරයේ පිටතට ගෙනා සේක්ක. එබැවින් මෙම නියෝගය වසරින් වසර නියමිත කාලයෙහි ඔබ පැවැත්විය යුතුය. කුළුඳුළුන් කැපකිරීම පිළිබඳව විධි විධාන. සමිදානන් වහන්සේ ඔබටත් ඔබේ පියවරුන්ටත් දිවුරුම් දුන් පරිදි කානානීයවරුන්ගේ දේශයට ඔබ පමුණුවා ඒ ඔබට දුන් කල සියලු කුළුඳුල් පිරිමීන් සමිදානන් වහන්සේට කැප කළ යුතුය. ඔබේ මුර්ගයන්ගේ කුළුඳුළුන් පිරිමි පැටියන් සියල්ලන්ම උන්වහන්සේට අයිතිය. තවද කොටලුවන්ගේ සියලු කුළුඳුල් බැටළු පැටුවක් බැගින් දී මුදා ගත යුතුය. ඔබ ඌ මුදා නොගැන්නෙහි නම් උගේ බෙල්ල කැඩිය යුතුය. ඔබ ජනයා අතර සියලු කුළුඳුලන්ද මුදා ගත යුතුය. මේ කුමක්ද කියා මතු දවස ඔබේ පුත්‍රයා ඔබෙන් අසන විට ඔබද ඔහුට කතා කොට සමිදානන් වහන්සේ සිය බාහුබලය පාමින් වහල්කමේ නිවාසය වන මිසරයෙන් අප පිටතට ගෙනා සේක. පාරාවෝ මුරණ්ඩු ලෙස අපට නික්ම යාමට අවසර නොදුන් විට සමිදානන් වහන්සේ මිසර දේශයේ මිනිසුන්ගේ කුළුඳුළුන් සියල්ලන් හා මුර්ගයන්ගේ සියලු කුළුඳුළුන් මරා දැමූ සේක. එබැවින් මම මාකුසෙන් පළවෙනි බිහිවන සියලු පිරිමි සතුන් උන්වහන්සේට පූජා කරමි. එහෙත් සියලු පිරිමි කුළුඳුල් දරුවන් මම මුදා ගන්නෙමි. මේ පිළිවෙත ඔබ අතෙහි ලකුණක් මෙන්ද ලාලාටෙහි පටියක් මෙන්ද විය යුතුය. මන්ද සමිදානන් වහන්සේ සිය බාහුබලය පාමින් මිසරයෙන් අප පිටතට ගෙනා හෙයින් යැයි කිව යුතුය. ඊශ්‍රායෙල් ජනයා නික්ම යාම. පාරාවෝ සෙනගට යන්නට අවසර දුන් විට පිලිස්තිවරුන්ගේ දේශය මැදින් වූ මාර්ගය ඉතා කිට්ටු නමුත් ඒ දිගේ දෙවියන් වහන්සේ ඔවුන් ගෙන නොගිය සේක. මන්ද සටන් කිරීමට වන බව ඔවුන් දකින කල ඇතැම් විට ඔවුන් සිත වෙනස් කරගෙන මිසරයට ආපසු යත හැකිය කියා උන්වහන්සේ සිතූ බැවිනි. එහින් උන්වහන්සේ පාලුකරය ඔස්සේ වටවංගුව මාර්ගයකින් රතු මුහුද දෙසට ඔවුන් ගෙන ගියහ. ඊශ්‍රායෙල් සෙනගද සන්නාහ සන්නද්ධව මිසර දේශයෙන් නික්ම ගියහ. තවද ජෝසෙෆ් ඊශ්‍රායෙල් ජනයා ප්‍රසිද්ධියේ දුරවා තිබුණු ප්‍රකාර මෝසෙස් තමා සමග ජෝසප්ගේ ඇටකටු ගෙන ගියේය. මන්ද දෙවියන් වහන්සේ ඔබට සැබවින්ම ආධාර කරන සේක. එවිට ඔබ මෙතනින් මාගේ ඇටකටු රැගෙන යා යුතුයයි ජෝසප් කියා තිබුණු බැවිනි. ඔහු සුක්කෝත් නම් ස්ථානයෙන් නික්ම පාලුකරේ මායිමේ ඒතාම්හි කඳවුරු බැඳගත්හ. වලා ටැඹ හා ගිනි ටැඹ. සමිදානන් වහන්සේ දිවා කාලයේදී ඔවුන්ට මඟ පෙන්වීමට වලා ටැඹකින්ද රාත්‍රී කාලයේ ආලෝකය දීමට ගිනි ටැඹකින්ද ඔවුන්ට පෙරටුව ගිය සේක. මෙලෙස ඔවුන්ට දිවා රෑ දෙකෙහිම ගමන් කරන්නට හැකි විය. තවද දවල් කාලයේදී වලා ටැඹද රාත්‍රී කාලයේදී ගිනි ටැඹද සෙනග ඉදිරියෙන් පහ නොවිය. 14 වෙනි පරිච්ඡේදය රතු මුහුද තරණය. සමිදානන් වහන්සේ මෝසෙස් සමතා ඊශ්‍රායෙල් ජනතාවට කතා කොට නුඹලා ආපසු හැරී බාල් ෂෙපොන් ඉදිරිපස පිහිටි මිග්දෝල් සහ මුහුදත් අතර පීහාරියොත් නම් ස්ථානයට මුහුණලා කඳවුරු බඳින්න. මුහුදට කිට්ටුව ඒ ඉදිරිපට කඳවුරු බඳින්නේයි කියන්න. ඊශ්‍රායෙල් ජනයා රටේ ඔබ මොබ යමින්ද පාලුකරයට මැදිව සිටිමින්ද ඇතැයි පාරාවෝ සිතනු ඇත. මම පාරාවෝගේ සිත දැඩි කරමි. ඔහු ඔවුන් ලොහු බැඳ එනු ඇත. එහෙත් පාරාවෝ සහ ඔහුගේ සියලු හමුදාවන් පරාජය කිරීමෙන් මම ගෞරවය සලසා ගනිමි. මෙයින් මා සමිදානන් වහන්සේ බව මිසර වාසීහු දැනගන්නෝයැයි වදාළ සේක. ඊශ්‍රායෙල් ජනතාව එසේම කළහ. ඊශ්‍රායෙල් වරුන් ලුහු බැඳ යාම. සෙනග පලා ගිය බව මිසරයේ රජුට දන්වන ලදී.
එවිට ඔහුද ඔහුගේ නිලධාරිහුද ඔවුන් ගැන තම සිත් වෙනස් කොට ඊශ්‍රායෙල් ජනයා වහල් සේවයෙන් මුදා හැරීමෙන් අප කළේ කුමන ක්‍රියාවක් දැයි කියා ගත්හ. පාරාවෝ ඉන්පසු තම යුද්ධ රථය සූදානම් කොට තම සෙනගද එක් රැස් කොට ගත්තේය. තවද ඔහුගේ විශේෂ යුද්ධ රථ 600ක්ද මිසරයේ සියලුම යුද්ධ රථද ඔහු සමග ගමන් ගත්තේය. ඒ සෑම රථයකම යුද සෙනෙවියෝ සිටියහ. සමිදානන් වහන්සේ මිසරයේ රජවන පාරාවෝගේ සිත දැඩි කළසේක. ඔහු ජයාන්විතව රටින් පලායන ඊශ්‍රායෙල් ජනයා ලුහු බැඳ ගියේය. මිසර වාසීහු ඔවුන් ලුහු බැඳ ගියහ. පාරාවෝගේ සියලු අසුන්ද යුද්ධ රථද ඔහුගේ අසරුවන්ද හමුදාවද සමග ඔවුන් ලුහු බැඳ ගොස් බාල් ෂෙපොන් නම් ස්ථානයට මුහුණලා පී හායිරොත් නම් ස්ථානය අසල මුහුදුබඩ කඳවුරු බැඳ සිටි ඔවුන්ට ළඟා වූහ. පාරාවෝ ලං වූ විට ඊශ්‍රායෙල් ජනයා හිස් ඔසවා බලා තමන් පසුපස මිසරවාසීන් එනු දැක මහත්සේ බිය වී සමිඳුණන් වහන්සේට මොර ගැසූහ. ඔහු මෝසෙස්ට කතා කොට මේ පාලුකරේ මැරෙන්නට අප ගෙනාවේ මිසරේ මිනිවලවල් නැති නිසාද? මිසරෙන් අප පිටතට ගෙනවොත් අපට මෙලෙස කරන්නේ මන්ද? මිසර වාසීන්ට වහල් මෙහෙවර කරන්නට අපට ඉඩ දුන මැනවැයි ඔබට මිසරේදී කීවේ මේ නිසා නොවේද? පාලුකරේ මිය යනවාට වඩා මිසර වාසීන්ට වහල් මෙහෙවර කළා නම් හොඳ නොවේ දැයි ඇසූහ. මෝසෙස් සෙනගට පිළිතුරු දෙමින් බිය නොවන්න, ස්ථීරව සිටින්න. සමිදානන් වහන්සේ අද ඔබ ගලවාලන පිණිස උන්වහන්සේ ඉටු කරන දේ ඔබ දකින්නහුය. අද ඔබ දකින මිසර වාසීන් මින් පසු ඔබ කවදාවත් නොදකින්නහුය. උන්වහන්සේ ඔබ උදෙසා සටන් කරන සේක. ඔබ නිශ්චලව සිටිය යුතුයැයි කීය. මුහුදු තරණය. සමිදානන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළසේක. නුඹ මට මොර ගසන්නේ මන්ද? ඊශ්‍රායෙල් ජනයාට ඉදිරියට යන්නේ කියන්න. තවද ඔවුන්ට මුහුද මැදින් වියලි බිම දිගේ යන්න හැකිවන පරිදි ඔබද ඔබේ සැරයටි ඔසවා අත මුහුද දෙසට කොට මුහුද දෙබා කරවන්න. බලන්න, මමද මිසර වාසීන්ගේ සිත් දැඩි කරමි. ඔහුද ඊශ්‍රායෙල් ජනයා පසුපස යන්නෝය. එවිට පාරාවෝද ඔහුගේ මුළු හමුදාවද ඔහුගේ යුද්ධ රථද ඔහුගේ අසරුවන්ද පරාජය කොට මම කීර්තිය ලබන්නෙමි. මෙසේ මා පාරාවෝද ඔහුගේ යුද්ධ රථද අසරුවන්ද ජයගෙන කීර්තිය ලැබූ පසු මා සමිදානන් වහන්සේ බව මිසර වාසියු දැනගන්නෝය. ඉන්පසු ඊශ්‍රායෙල් හමුදාවට පෙරටුවෙන් ගිය දේව දූතයාද තමා සිටි තැන වෙනස් කොට ඔවුන් පසුපස ගියේය. ඔවුන් ඉදිරියේ තිබූ වලාටැඹ ඔවුන් පිටුපසට වී මිසර වාසීන්ගේ හමුදාව හා ඊශ්‍රායෙල් වරුන්ගේ හමුදාව අතරට පැමිණියේය. වලාකුළක් හා අඳුරක් ඇති විය. රාත්‍රිය ගෙවිනි. එහෙත් මුළු රාත්‍රියේම හමුදා දෙක එකින් එකට ළඟා නොවූහ. මෝසෙස් තම අත මුහුදු දෙසට දිගු කළේය. එවිට සමිදානන් වහන්සේ ඒ මුළු රාත්‍රියේදීම පෙරදිගින් හැමූ සැඩ සුළඟක් මගින් මුහුදු ජලය පසුබැස යාමට සලසා මුහුද වියලි බිමකට හැරවූසේක. මුහුදු ජලයද දෙබෑ විය. ඊශ්‍රායෙල් ජනතාව වියලි බිම දිගේ මුහුද මැදට ගියහ. ජලය දකුණු පසින් හා වම් පසින් තාප්පයක් මෙන් විය. මිසර වැසියෝ ලුහු බැඳ ගියහ. පාරාවෝගේ සියලු අසුන්ද රථද අසරුවන්ද ඔවුන් පසුපස මුහුද මැදට ගියහ. එවිට උදය යාමෙහි සමිදානන් වහන්සේ ගිනි හා වලාටැබකින් මිසර වාසීන්ගේ හමුදා දෙස බලා ඒ හමුදාවන් සන්ත්‍රාසයට පත්කරුසේක. උන්වහන්සේද ඔවුන්ගේ රථ රෝධ ක්‍රියා විරහිත කළසේක. ඒවා ඉදිරියට ගියේ ඉතා අමාරුවෙනි. එවිට මිසර වාසියෝ
අපි ඊශ්‍රායල් වරුන් වෙතින් පලා යමු. මන්ද සමිඳානන් වහන්සේ අපට විරුද්ධව ඔවුන් දෙසා සටන් කරන සේක්කැයි කීහ. උන්වහන්සේ මෝසේ සමතමින් මිස්රවාසින් පිටද ඔවුන්ගේ රථ හා අසරුවන් පිටද ජලය ආපසු ගලන ලෙස මුහුද දෙසට නුඹේ අත දිගු කරන්නයැයි වදාළ සේක්ක. ඔහු මුහුද දෙසට තම අත දිගු කෙලින් පහන් වූ විට ජලය ආපසු පෙර තිබුණු මට්ටටම ගැලීය. මිහිතර වැසියෝ පලා යන්නට උත්සා කරන්නෝ මුහුද මැදටම දිවූහ. සමිධානන් වහන්සේ ඔවුන් මුහුද මැද හෙලා දැමූ සේක්ක. ඊශ්‍රායල් වරුන් ලුහු බැඳ මුහුදට පැමිණි යුද්ධ රථද අසරුවෝද පාරාවෝගේ මුළු හමුදාවද ආපසු ගලා ආ ජලයට යට වූහ. ඔවුන්ගෙන් එක් කෙනෙක්වත් ඉතිරි නොවීය. එහෙත් ඊශ්‍රායල් ජනයා මුහුද මැද වියලි බිමින් ගමන් කළහ. ඔවුන්ගේ දකුණු පසින් හා වම් පසින් ජලය තාප්පයක් මෙන් විය. මෙසේ එදින සමිධානන් වහන්සේ මිස්රවාසින් අතින් ඊශ්‍රායල් වරුන් ගලවාගත් සේක්ක. ඊශ්‍රායල් වරුන් මිස්රවාසින් මුහුදු වෙරළේ මැරී සිටු දුටුහ. ඔහු සමිධානන් වහන්සේ මිස්රවාසින්ට කළ ප්‍රබල ක්‍රියාව දුටුහ. සෙනග සමිධානන් වහන්සේට ගරු බියපා උන්වහන්සේද උන්වහන්සේගේ සේවකයා වන මෝසෙස්ද කෙරෙහි විශ්වාසය තැබූහ. 15 වෙනි පරිච්ඡේදය මෝසෙස්ගේ ජයගීතය. එවිට මෝසෙස් සහ ඊශ්‍රායල් ජනයා සමිධානන් වහන්සේට මේ ගීතය ගැයුහ. සමිඳුන් හට මම ගී ගයමි. එතුමානෝ තෙද මහිමයෙන් ජයගෙන අසුන් හා අසරුවන් මුහුද මැද හෙළූ සේක්ක. සමිධානෝ මා සවිය හා ගීතය වෙති. එතුමානෝ මා විමුක්තිය වෙති. මාගේ දෙවිඳානෝය. මා දෙවිතුමන් මම පසසමි. මා පියාගේ දෙවිඳුන් මහිමයට පමුණුවමි. සමිධානෝ රණශූරය. එතුමන්ගේ නම හිමිසඳ වේ. එතුමානෝ පාරාවෝගේ රියසෙන් හා බල ඇනිද මූද මැද හෙළූ සේක්ක. උස්ම සෙන්පතිහුද රතු මුහුදට බිලි වූහ. ගැඹුරු සමුදුර ඔවුන් වසා ගති. ගලක් විලස මූදු පත්ලට ඔවුහු කිඳා ගියහ. සමිඳුනි ඔබ දකුණත බල මහිමයෙන් උදාරය. සමිඳුනි ඔබ දකුණත හතුරන් කැබලි කරලීය. ඔබේ මහත් තේජෝ මහිමයෙන් ඔබ ඔබේ හතුරන් සුණු විසුණු කරන සේක්ක. ඔබේ උදහස විගසින් දැල්වී ඉප නැලිමි ඔවුන් දවාලයි. ඔබේ නැහැයේ හුස්මෙන් ජලය ගොඩ ගැසේ. දිය නහර වේල්ලක් මෙන් කෙලින් සිටි. මුහුද ගැබේ ජල කඳ මිදිනි. සතුරා මෙසේ උදන් අනයි. මම ලුහු බැඳ යන්නෙමි. ඔවුන් අල්ලා ගන්නෙමි. කොල්ලය බෙදන්නෙමි. මා මනදොල සපුරා ගන්නෙමි. මම කඩුවා දින්නෙමි. මා අතින් ඔහු වනසන්නෙමි. ඔබ හුස්ම පිඹලු සේක්ක. මුහුද ඔවුන් වසා ගති. ඔහු රුදුරු ජල කඳ තුල ඊයම්මෙන් කිඳා ගියහ. සමිඳුනි දෙවියන් අතර ඔබ හා සම අන් කවුරුන්ද? ශුද්ධකමින් ප්‍රතාපවත් බලවිකුමෙන් භයංකර අරුම පුදුම දේ කරවන ඔබ වැනි අන් අය කවුරුන්ද? ඔබ දකුණත දිගු කළ සේක්ක. මිහිතලය ඔවුන් ගිලගති. ඔබ මිදූ ජනතාව කුළුණු බරින් ගෙන ගිය සේක්ක. බලය පාමින් ඔබ ශුද්ධ නිවසට ඔවුන්ට මඟ පෙන්වූ සේක්ක. මේ ඇසූ ජනතාවෝ වෙවුලති. පිලිස්තී වැසියෝ විලිරුදාවෙන් මෙන් පෙළෙති. ඒදෝම්හි අධිපති වූ බියපත් වෙති. මෝබ බලපත් වූ වෙවුලති. සියලු කානානීය වැසියෝ දිරිය නැති කර ගනිති. භීති හා ත්‍රාසය ඔවුන් පිටය. ඔබේ සෙනග එතර වන තෙක් සමිඳුනි ඔබ මිලදී ගත් සෙනග එතර යන තෙක් ඔබ තෙද බල විකුම් පෑ සේක්ක. ඔහු ගස්ගල් මේ නිසලව සිටියහ. සමිඳුනි ඔබට උරුමය වන කඳු මුදුනට සමිඳුනි ඔබේ වාස භවනය වන තැනට ඔබ අතින් ඉදිකළ සුද්ධස්ථානයට
ඔබ ඔවුන් ගෙන ගොස් පිහිටවන සේක්ක. සමිදානෝ සදහටම රජකම් කරන සේක්ක. පාරාවෝගේ අශ්වයෝද ඔහුගේ යුද්ධ රථ හා අසරණුවන් සමග මුහුදට ඇතුළු වූහ. සමිදානන් වහන්සේ ජලය ආපසු ඔවුන් පිට හැරවූ සේක්ක. ඒත් ඊශ්‍රායල් ජනයා මුහුද මැදින් වියලි බිම දිගේ ගමන් කළහ. ආරොන්ගේ සොහොයුරිය වන මීරියම් දිවසිවරිය කිකිණි බැඳී සිඟිති රබානක් අතින් ගත්තාය. වනිතාවෝ සියලු දෙනද කිකිණි බැඳී රබන් පොඩි ලෙලවමින් නටමින් ඇය පසුපස ගමන් ගත්තහ. මීරියම් ඔවුන්ට පිළිතුරු වශයෙන් මෙසේ ගායනා කළාය. සමිඳුන් හට ගී ගයන්න. එතුමානෝ තෙද මහිමයෙන් ජයගත් සේක්ක. අසරුරුවන් හා අස්සින් මුහුදට හෙළූ සේක්ක. කරදිය උල්පත. මෙසේ මෝසෙස් රතු මුහුදෙන් ඊශ්‍රායල් ජනයා ගෙන ගිය පසු ඔවුහු ෂූර් නම් පාලුකරයට ඇතුළු වූහ. තෙදිනක් පාලුකරයේ ගමන් කළ නමුත් ඔවුන්ට ජලය නොලැබිණි. ඔවුන් මාරා නම් ස්ථානයට පැමිණි නමුත් එහි ජලය කරදිය වූ බැවින් එය බීමට නොපුළුවන් විය. ඒ ස්ථානයට මාරා යන නම දෙන ලද්දේ එබැවිනි. එවිට සෙනග මෝසෙස්ට විරුද්ධව කොඳුරමින් අප බොන්නේ මොනවදැයි ඇසූහ. මෝසෙස් සමිඳුරන් වහන්සේට අයදුම් කළ විට උන්වහන්සේ ඔහුට ගසක් පෙන්වූ සේක්ක. ඔහු එය ජලයට දැම්මේය. ජලය මිහිරි විය. තවද උන්වහන්සේ එහිදී ඔවුන්ට නියෝගයක් හා පනතක් දුන් සේක්ක. එහිදී ඔවුන් පරීක්ෂා කළ සේක්ක. උන්වහන්සේ ඔවුන් අමතමින් නුඹේ දෙවියන් වන සමිදානන් වහන්සේගේ හඬට නුඹ ඕනෑකමින් ඇහුම්කන් දී උන්වහන්සේගේ ඇස් හමුවේ හරිව තිබෙන දේ කොට උන්වහන්සේගේ ආඥාවලට කන් දෙමින් උන්වහන්සේගේ සියලු නියෝග රක්ෂා කරන්නේ නම් මිස්ර වාසීන් පිට මා පැමිණ වූ ලෙඩ රෝග එකක්වත් නුඹලා පිට නොපවනෙමි. මන්ද නුඹලාට සුවය දෙන සමිදානන් වහන්සේ මම යැයි වදාළ සේක්ක. ඉන්පසු ඔවුහු දිය උල්පත් 12ක්ද ඉඳිගස් 70ක්ද තිබූ ඒලීම් නම් ස්ථානයට පැමිණ එහි දිය අසල කඳවුරු බැඳගත්හ. ඉතින් අද මං ඔයාලත් එක්ක බෙදාගත්තේ නික්මයාම පොතේ 12 වෙනි ඡේදයේ ඉඳලා 15 වෙනි ඡේදය දක්වා. ඉතින් ඔයාලා හැම දෙනාටම ඊළඟ සතියෙන් හමු වෙමු නික්මයාම පොතේ 16 වෙනි ඡේදයේ ඉඳලා.